ඉතින් මේ සමාජයේ හැටිත් එහෙම ඉතින් මිනිස්සු හැම එකම වගේ අර ප්ලෑන් පිට එහෙම මේ අර්ථවත් මිනිස්සු හරි අඩුයිනේ හොයන්න. ඒක උඹලගේ සමාජෙනුත් හොඳට පේනවා. ඉතින් ගත්තම එහෙම නැහැ. ඉතින් ওই මොංගල්ලෝ හේ පාවෙන ඩයල් වගේ ඉන්නේ. ඉතින් නරකත් නැහැ. උඹලා හොඳයි. ඒ නරක එකට නෙමෙයි. නරක එකට නෙමෙයි මෙලෝ කියන්නේ මට තේරෙන්නේ මෙලෝ රහක් නැහැ කියන්නේ ඉතින් ඌ ඉන්නවට ඉන්නවා වගේ තමයි. ඒ වැඩත් කරනවා බනින්නත් බෑ වැඩ කරන්නෙත් නැහැ. එහෙම ප්ලෑන් උත් නැහැ. එහෙම උන්ට විශේෂ අනාගත ප්ලෑන් එකකුත් නැහැ. ඒ විසර්ලගේ වාහනයි අරමන ඒවා බල සතුටු වී උඩ පැන ඉතින් ඒ සාමාන්‍ය එහෙම තමයි යන්නේ. ඉතින් ඒක හරි සතුටක් සර්ගේ වීඩියෝ එකක් දැක්කත් ඒක මාරාතලනේ පොඩි එහෙම යන රැල්ලකනේ යන්නේ. ඉතින් ඒ ගොඩක් දෙනෙක් එහෙම තමයි. දැන් මට තේරෙන්නේ නැහැ කියලා ඉතින් ඒක එහෙම දැන් උඹලට තේරෙන්න එපා ඉන්නකොට යකෝ ඒක නෙමෙයි මේ ලෝකේ කියලා ඒක තේරෙන්න එපා. සර්ගේ මගුලක් බලලා හරියන්නේ නැහැ කියලා මම හරි ඉස්සෙල්ලා කතාවත් ගත්ත ඒකයි. ඒ නිසා ඊට එහා දෙයක් තියෙනවා කියලා හිතාගෙන පුළුවන් නම් ප්ලෑන් පිට කරපන්. හැම වැඩකටම ප්ලෑන් එකක් තියෙනකොට බිල්ඩිමක් හදනකොට හිතපන්කෝ. අර දඩ කොන්ක්‍රීට් එක අර කම්බියේ මේ දෙක මූට්ටු කරන මේක කරකවන්න ඕන වට ගන්නක් තියෙනවා. තොපි ඒක දන්නවද? ඒක වටයක් තව කරකවනක වෙන මගුලක් නැහැ. අර දඩ කොන්ක්‍රීට් එකක් අස්සේ ඔක වදින්න ඕනෙත් නැහැ හරියට. හරියට කරනොත් ඒක කරනවා. ඒක හැම වැඩකටම දෙයක් තියෙනවනේ. ඒක කතන්දරේ තේරෙන්න එපා. ඔක හරි ප්ලෑන් පිට යනකොට වෙන්නේ ඕකයි. මේ මේකට යකෝ ලෝකේ තියෙන ලොකුම වැඩේ මේක. ඒතර මේකට ප්ලෑන් එකක් නැද්ද? එතකොට එහෙමද? දැන් ආතල් දෙක උඩ පැනනට කෙලවිච්ච ගමන් ඉතින් බිමම තමයි. කී දෙනෙක්ද මේ දවස්වල විශේෂ අත්දැකීම් තොග පිටින් විභාගේ ලියන්නේ නැතුව වෙහෙත් ගන්න දොස්තර ළඟට ගිහිල්ලා ප්‍රශ්න වෙලා කෝටියක් ප්‍රශ්න. ඔය වීරයෝ වගේ උඩ පැනනට උන් අන්තිමට බිමටම වැටෙනවා. ඔය හෙන්න ඇඟපත තිනුන් ඇවිල්ලා අඬලා කී දෙනෙක් අඬලා ඇද්ද? ඔය කෙල්ලෝ නම් කෙල්ලෝ අඬන එක හරිවත් කියපන්කො කොල්ලෝ වෙලා අඬනකොට. මේ ලෝ මොලයක් තියෙන එකෙක් මැස් කරන්න එන්නේ නැහැ ජීවිතේට. එන්නේ නැහැ මොලයක් තියෙනවා. මේ පේන්නේ ඉවරයි ජීවිතේ. ඔය අවුරුදු දෙක ඉවරයි සම්පූර්ණ මුළු සමස්ත ජීවිතේ මේ අවුරුදු දෙක කට් කරන්න බැරි නම් ඌට කෙලවෙනවා. මේ කොහොමත් කෙලවෙනවා. මේක කරන්න බෑ මිනිහෙට. මොලේ තියෙන මිනිහෙට මේක කරන්න බෑනේ බං. ඉතින් මේ මිනිහෙ ජීවත් වෙන්න දඟලනවනේ මේක ජීවත් වෙච්ච ගමන් ඉවරයි. මුළු අනාගතේම ඉවරයි. මේ අවුරුදු දෙක සම්පූර්ණ ජීවිතෙන් අයින් කරන්න ඕන. නැත්තම් කෙලවෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය එකක් කරන්නේ නැහැ. මැස්තෝපි උඩ පැනගෙන ආවට. පස්සේ තේරෙන්නේ මේ උඩ පැනගෙන ආවිල්ලා කෙලව ගත්තා ඔක්කොම ඉවරයි කියලා. ඒක වැඩි හරියට යන්න වෙන්නේ නැත්තම් ඉවරයි.